හරි. එතකොට ක්ලාස් දෙනෙක් ඉන්නවා. කවුද? පසින්දු. අර හරක් කණුව ගාව ගැට ගහලා ඉන්න පළවෙනි හරකගේ නම මොකද්ද? මොකද්ද? මුදුනා. චනු දෙවෙනි එක්කෙනාගේ නම මොකද්ද? කොළමුත්ත. තුන්වෙනි එක්කෙනාගේ නම මොකද්ද යතීෂ? එලිවිස්සා. සනෙත් හතරවෙනි එක්කෙනා? මට්ටය. ඊළඟට නෙතුමි. අන්තිම එක්කෙනා? කලහතය. මේ අන්තිම එක්කෙනා තමයි මෙතනදී අර පිටට යනවායි කිව්වේ. නේද? අර පාවරෙන් පිටතට යනවා කිව්වේ. එයාව අල්ල ගන්න කියලා කිව්වේ. ඒ අන්තිම එක්කෙනා. එතකොට මේ කණ්ඩායමේ නායකයා කවුද මේ? බිකු. කවුද නායකයා? මුදුනා. පළවෙනිට ගැට ගහන කෙනා තමයි නායකයා. හරි. මේ හැමෝටම කමතේදී කියන්නේ හරක් කියලා නෙමෙයි අම්බරුවෝ කියලා. ඔන්න දැන් ඊළඟට ඊළඟට යමු. යමු. දරුවනේ සේදාරි කරමු. සේදාරි කරමු කියන්නේ මොකද්ද? ඉක්මන් කරමු කියන එක නේද? හරියක් කියලා කියන්නේ ඉංග්‍රීසියෙන් නම්. ඕ අම්මා යාන්නප්පා කියමින් සියාතු අම්බරුවන් දක්වන්නට විය. මල්ලි අපි වැඩ ඉක්මන් කරමු. සියාතු මම අපිට කිව්වේ ඒකයි. මේ කතා බහ අතර කොළමුත්තා ගොයම් පන්නට විය. එයද සිරිමත් මල්ලි ඔය කොළමුත්ත ගොයම් සාක්ෂි වෙනවා. කෙවිතෙන් තට්ටු කරලා ගමන ඉක්මන් කරගන්න. එහෙනම් කමක් භාෂාවේදී ගොයම් කනවට කියන්නේ මොකද්ද? ගොයම් සාත්තු වෙනවා කියලා කියන්නේ. ඔන්න පුතේ ඊළඟට තව එකක් කියනවා. මතේ ඔන්න බලා ගන්නකො. ඔතන ඉන්න තව එක්කෙනෙක් තව ජොලි වැඩක් කරනවා. මදුරුවන්ගෙන් ආරක්ෂා වීමේ හා ආලෝකය ලබා ගැනීමේ අරමුණින්. ඒ කියන්නේ දැන් මෙයාලා මේ ගොයම් වැඩ පටන් ගත්තේ උදේද හවසද? හවසනේ. දැන් රෑ වෙලානේ. දැන් රෑ වෙලා නිසා මෙයාලට ආලෝකයක් ඕන. මදුරුවක් ඉන්නවා. මදුරුවන්ගෙන් ආරක්ෂා වෙන්නත් ඕන. ඒ නිසා සමතෙන් පිට ගිනිවැඩ ගැසීම සාමාන්‍යයෙන් සිදුවන්නකි. සාදිරිස් උණ්ඩගේ ගිනි මොළවන්නට කොළරදු හා දරවැස්තලේය. කමතේදී මේ ක්‍රියාව හඳුන්වන්නේ රක්තාබෝ කිරීම යනුවෙනි. ඔන්න පුතේ කමත් භාෂාවෙන් ගිනි මැලයක් ගහන එකට කියන්නේ රක්තාබෝ කිරීම කියලා. ඉරි ගහ ගන්න ඔය වචනවලට සාදිරිස් රක්තාබෝ කරද්දී විලියම් පැංගිරි පෝය පුරන්නට විය. පැංගිරි පෝය පිරීම යනු උලත් පිට කෑමයි. ඔන්න පුතේ කමත් භාෂාවේදී පැංගිරි බෝය පුරනවා කියලා කියන්නේ බුලත් පිට කන එකට. මෙන්න අතර බණ්ඩාර මැණිකේ, බිසෝ මැණිකේ, මැගිලින් සහ අනුරාධකේ මාව මේ ගෑනු කට්ටිය ටික අඹුල රැගෙන කමදර දෙන්දුව. එහෙත් කාන්තාවන්ට කමත තහංචි. අර ගොයම් පාගන තැනට ගෑනු කට්ටියට එන්න තහනම්ලු පුතේ. පිරිමි අය විතරයි ගොයම් පාගන තැන ඉන්නේ. ගෑනු කට්ටියට ඇඹුල අරගෙන කුඹරට ඇවිල්ලා ඇඹුල බෙදලා ආපහු යන්න පුළුවන්. ඒක තමයි අතීතයේ වෙලා තියෙන්නේ. එතකොට ඇඹුල කියන්නේ මොකක්ද මේ යසිරු? ඇඹුල. දෙහිවලින් පදන මොනවා හරිද? යසිරු ඇඹුල වෑදම. අන්න අලුත් වචනයක් ආවා. කවුද මේ වචනේ අහලා තියෙන්නේ? වෑදම. අහලා තියද? පොතෙත් නැති හැබැයි කමතේදී භාවිතා වෙන වචනයක් යසිරු කිව්වේ. වෑදම. බිකුම් අහලා තියද? වෑදම යතීෂ අහලා තියද? මම තමයි කිව්වේ. යතීෂද කිව්වේ? හොඳයි. පසින්දු වෑදම අහලා තියද? හවුද නැද්ද? ඔව් හාමුදුරුවෝ. නෙතුමි අහලා තියද? ඔව් හාමුදුරුවෝ. තනෙත් අහලා තියද වෑදම ගැන? නෑ හාමුදුරුවෝ.
චනු නෑ හාමුදුරුවෝ. අහලා නැහැ. යසිරු අහලා තියෙනද ඒකට? නෑ හාමුදුරුවෝ. එතකොට මේ තින්දනේ අහලා තියෙන්නේ. වෑදම කියලා කියන්නේ ඔය කුඹුරට ගෙනියන කෑම ටිකට. එහෙම නේද යතීෂ? යතීෂ ඉතින් ඕව දන්නවා තාත්තා කුඹුරු වැඩවල නිතරම ඉන්නානේ. මොකක්ද අර එදා කිව්වේ? කලර් එක නේ? හරල් එක, කලර් එක. ගොයම් පාගන එකට අර දැන් තියෙන ට්‍රැක්ටර් එකට හයි කරන කෑල්ල. මොකක්ද යතීෂ? හරල් එක. හරි. ඇඹුල කියන්නේ ඔය වෑදමටම තමයි. එතකොට ඇඹුලට කියන තව නමක් තිබ්බ මේ පොතේම මේ පාඩමේම. මොකක්ද ඇඹුලට කියන අනිත් නම? රසබෝය. නෑ රසබෝය කියලා කිව්වේ හකුරු වලට. කමත් භාෂාවෙන්. මුයන්නෙන් පටන් ගන්න මට මතක විදියට. මුත්තෙට්ටුව. මුත්තෙට්ටුව. මතකද? මුත්තෙට්ටුව කිව්වේ ඇඹුලටම නේද? ඔව්. හරි. ඔන්න තව වචනයක් ඉගෙන ගත්ත එතකොට ඇඹුලට අපි යතීෂගෙන්. මොකක්ද ඒ වචනේ? මොකක්ද? වෑදම. හරි. කවුද පන්තියට ආවේ අපිට මූණ පෙන්වන්න? Galaxy M02. පුතේ කැමරා ඔන් කරන්න. හරි. කෑමවල සුවඳ දැනුන විට අනුරාධගේ බඩගින්න පෙරට ආවේය. මෙන්න පුතේ කෑම සුවඳ එනකොට අනුරාධගේ බඩගින්න එනවා. අයියේ අපිත් බත් කමු. මල්ලි කමදේ බත් නෑ. කමත් බතට කියන්නේ ඇඹුල කියලා. සමහරු මුත්තෙට්ටුව කියලා කියනවා. කමතේදී කන්නේ නෑ. සප්පායම් වෙනවා. නැත්තම් සාත්තු වෙනවා. පොඩ්ඩක් ඉන්න අප්පච්චි කතා කරන තුරු. පොඩ්ඩක් ඉන්නලු අප්පච්චි කතා කරනකම්. එහෙනම් කමස් භාෂාවේදී කනවට වචන දෙකක් තියෙනවා. මොකද්ද කනවට කියන වචන දෙක? සප්පායම් වෙනවා, සාත්තු වෙනවා. එතකොට කමතේ බත් නෑ බත් වලට කියන්නේ මොනවද? ඇඹුල මුත්තෙට්ටුව. අපි තව වචනයක් ඉගෙන ගත්ත අපේ යාළුවෙක්ගේ මොකද්ද ඒ වචනය? වෑදම. වෑදම කියලා කියන්නේ කමතේ ආහාර වලට. ඔය කමතේදී වී වලට කියන්නේ මොනවද ළමයි? වී වලට. වී කියන්නේ බැත. වී කියලා කියන්නේ නෑ. බැත කියලා තමයි කියන. බත නෙමෙයි බැත. හොඳේ බැත. ආන්දර මොය. බෝය. මොකක්ද කියන්නේ? බෝය. මොය. බෝය. බෝය. බෝය කියලා කියනද පුතේ වී වලට? ආන්දර. ඒක මමත් අහලා නෑ ඇත්තටම. බෝය. ඕක පුතේ දැන් ඔය ප්‍රදේශයෙන් ප්‍රදේශයට ටිකක් වෙනස් වෙනවනේ. ප්‍රාදේශික ව්‍යවහාර කියලා කියනවනේ. එක එක පළාත්වල එකම දෙයට තමයි කියන විදි පොඩ්ඩක් වෙනස් වෙනවා. දැන් ඔය මොනරාගල පැත්තේ නිදා ගන්නට කියන්නේ කුදහනවා කියලා තමයි ඉස්සර කියලා දෙන්නේ. කුදහනවා. කුදහප කියන්නේ නිදා ගන්න කියන එක. විසි කරනවට කියන්නේ ගහමප කියලා. විසි කරනවට කියන්නේ ගහමප. ඉතින් මේ එක එක පළාත්වල භාෂාව ප්‍රාදේශික ව්‍යවහාර වෙනයි. අම්මණ්ඩී කියලා කියන්නේ නැන්දට ඔය ඌව පළාතේ. එතකොට අම්මණ්ඩී කියලා දකුණු පළාතේ කියනවා මේ අම්මට. ඊළඟට තව ඔය තියෙනවා ඔය එක එක වචන ඉතින් වෙනස් පුතේ කතා කරන විදිහනේ. ඔන්න අතීශිකව බෝය කියලා කියන්නේ වී වලට කියලා. පාඩමේ හැටියට පුතේ විභාගෙට අහුවොත් වී වලට කියන නම මොකක්ද කියලා කමත් භාෂාවේදී බැත කියලා ලියන්න. හරි. අපි යමු ඊළඟ ටිකට. සිරිමල් පුතේ අම්බරුවන් පිටකමක් කරන්න. යමින් දාවිත් රාලහමි ඇඹුල තබා ඇති මැස්ස දෙසට ගියේය. පිටකමක් කරනවා කියන්නේ මොකක් වෙන්න පුළුවන්ද? අර හරක් ටික ගැට ගහලානේ තිබ්බේ පුතේ. එයාලා කමතෙන් පිටතට අරන් යන එකට කියනවා පිටකමක් කරනවා කියලා. මොකද දැන් මෙයාලා කෑම කන්න තමයි මේ සූදානම. එතකොට හරක් ටිකත් අර කමතෙන් පිටතට අරන් ගිහිල්ලා එයාලට කන්න මොනවා හරි තියෙන නිදහස් තැන් වලින් එයාලා ගැට ගහලා එනවා. ඒක තමයි මේ කරන්න හදන්නේ. මල්ලි අම්බරුවන් කමතෙන් පිටතට දක්වමු. උන් ඉපනැල්ල උලාකාරී දීවි. ඉපනැල්ල මොනවාද ඉපනැල්ල කියන්නේ? ඉපනැල්ල ගොයම්ද? ගොයම් අපර ඉතුරු ටිකට අන්න හරි. ඉපනැල්ල කියන්නේ මොනවටද?
ගොයම් කැපුවට පස්සේ පුතේ කුඹුරේ තව චුට්ටක් ඉතුරු වෙලා තියෙනවානේ. අන්න ඒ ටිකට තමයි ඉපනැල්ල කියලා කියන්නේ. ගොයම් ගහ කැපුවට පස්සේ තව අර කුඹුරේ තියෙනනේ අර කකුල් වල ඇනෙන්නේ පූර්පූරු. අන්න ඒ ටිකට තමයි ඉපනැල්ල කියලා කියන්නේ. හරි. ඔන්න දැන් හරක් ඒව කතාවේ වීඩියෝ මේ අපි හරක් ටික පිටතට දාපුවම මෝල් ඩින් නම්බර් 1 පිටතට දක්වනකොට කියන්නේ මොකද්ද? මෝය කට නම් අහලා තියෙනවා. ඔය ගංගාවල් වල එහෙම මුහුදට වතුර වැටෙන තැන මෝය කටේ ඊළනේ කියන්නේ. මෝල් කඩ. මෝල් ගහ නම් අහලා තියෙනවනේ අර වංගෙඩිය පිටි කොටන්නේ මෝල් ගහ. මෝල් කඩ. අමාරු වචනවල තියෙනවා. අමාරු වචන ටිකේ තියෙනවා. යසිරුමු කැම්මේ කොන් කරමු පුතේ. අලුතෙන් පන්තියට සම්බන්ධ වෙලා ඉන්න අපේ දරුවත් කැම්මේ කොන් කරමු. නෑ අඳුරේ මෝල් කඩ කියලා ඒකේ. මෝල් කඩ කියලා නෑ. හරි. මෝල් කඩ කියලා කියන්නේ පුතේ හරක් හැමතට ගන්න තැනයි හැමතෙන් එළියට දාන තැනයි. හැමතැනින්ම හරක් හැමතට ගන්නෙ නෑ. එතෙන්ට කියනවා මෝල් කඩ කියලා. මට මේ මෝල් කඩ කියන වචනේ පුතේ තිබ්බා වගේ. හාමුදුරුවෝ අමාරු වචනවල තියෙයි කියලානේ. ඔව් එතන නැද්ද? නෑ. පොතේ තිබ්බ කොහෙද? මට මතකයි තිබ්බා වගේ මම කිව්වේ. හරි පුතේ. කොහොමද මෝල් කඩ කියලා කියන්නේ මොකක්ද? අමතට හරකින් ඇතුල් කරගන්න ස්ථානය උඩ කියනවා. හරක් අමතෙන් එළියට ගන්නෙත් එතනින්ම තමයි. හරි. තියනවද? කොතනද තියන්නේ? පිටුවන්ගේ 32. 32. ඔව් කොයිබද? අන්තිම ඡේදර කලින් ඉන්න. අන්තිම වාක්‍යයට කලින්. ඔව් ඒක තේරුම නෑනේ පුතේ. හරි. තේරුම නෑ. හරි. මෝල් කඩ කියන්නේ නේද? තරකුණු කමතෙන් එළියට දක්වන තැන. මල් පාවර කරන්න කලින් සප්පායම් වෙමු. මැනිකේ ඇඹුල පේ කළා නම් හොඳයි. ඇඹුල පේ කරා. තියමින් දාවිත්‍රාලහමි උඹත් ගෙඩිය අතට ගත්තේ එහි වතුර පිරීමට ඔන්න පාවර කරනවා කියන්නේ මොකක්ද? කොහොයන්න අමාරු වචන ටික අමාරු වචන වල තියෙන්න ඕනම. නැත්නම් මම කියන්නම්. මල් පාවර කිරීම. මුලින්ම මඩවම් කරන තැන. අන්න හරි දැන් හරක් ටිකක් වෙලා පෑගුවනේ. පෑගුවට පස්සේ පළවෙනියටම අර පිදුරු ටිකක් අයින් කරන එක පාගල ඉවරයි දැන්. පාගල ඉවර වෙච්ච ටිකේ පිදුරු ටික මැඩුවන්. දැන් වීයට ටික ගැලවිලා තියෙන්නේ. අර යටට එලපු පඩංගුව නැත්තම් අපි කියන පැදුර ඒකුඩ තමයි වීයට තියෙන්නේ. වීයට ගැලවිච්ච අර පිදුරු ටික පළවෙනියටම පිදුරු අයින් කරන එකට කියනවා මොකද්ද? මල් පාවර කරනවා කියලා. මල් පාවර කිරීම. හරි. ඔන්න මල් පාවර කරන්න කලින් ඇඹුල පේ කරනවා. ඇඹුල පේ කරනවා කියන්නේ කෑම ටික අල්ලන්න කියන තමයි දිව්‍ය භණ්ඩාර මැණිකෙට. හරි. උඹල් ගෙඩිය කියන්නේ මොකටද? උඹල් ගෙඩිය වතුර කලය නේද? වතුර තියෙන වාදනය. හරි. භණ්ඩාර මැණිකේ ඇඹුල බෙදීම ආරම්භ කළාය. මුලින්ම අත්තමට පැමිණි ගොවීන්ට සංග්‍රහ කරන්නට ඇය දාවිත්‍රාලම සමග එක් වූවාය. සිරිමල් හා අනුරාධද කමක් බතෙහි රස බැලූහ. අත්තමට කියලා කියන්නේ පුතේ කුලියට. මුලින්ම කුලියට ආපු කට්ටිය වැඩ කරන්න ආපු කට්ටියට තමයි ආහාර දුන්නේ. සප්පායම අහවර වූ පසු කෑම කාලේ ඉවර වුණාම ඉතිරි අඩුම කුඩු මැට්‍රස් කරගත් කාන්තාව ආපසු යන්නට සැරසුණහ. අපි ගිහින් එන්නම් රාලහමි. අපි ගිහින් එන්නම් රාලහමි. තම ටිකකින් කළු ගඟුල එවන්න. සිරිමල් පුතා ගෙදර එවන්න. කළු ගඟුල. කළු ගඟුල කියන්නේ මොනවටද? රතු ගඟුල කියන්නේ නම් තේ වලට. කෝපි වලට. කෝපි කළු කකුල කියන්නේ කෝපි වලට. කළු කකුල කියන්නේ කෝපි වලට.
මැනිකේ ඊළඟ දුප්පුවට කිරි කබළු ටිකක් සූදානම් කරන්න. හොඳයි රාජහාමි. අයියේ මොනවද කිරි කබළු කියන්නේ? උදේ කෑමට සමතේදී කියන්නේ ඊළඟ දුප්පුවට ආප්ප හදන්න කියලා තමයි අප්පච්චි අම්මට කිව්වේ. එහෙනම් කිරි කබළු කියන්නේ ආප්පවලට ඊළඟ දුප්පුව කියලා කියන්නේ උදේ ආහාරයට. ඔන්න ඔයාට උදේට ආප්පත් කන්න පුළුවන්. උදේ තව ටිකකින් අපි යමු කළු බබුල ගෙන්න. ඔයා හිතන්නේ මොනවද කළු බබුල කියන්නේ? කෝපි වෙන්නේ නැති. ඇයි අපි එනකොට ගෙනාවේ රතු බබුලනේ. රතු බබුල කියන්නේ මේකකට නම් කළු බබුල කියන්නේ කෝපි වෙන්න ඕන. හරියට හරි මල්ලි. දෙදෙනාම නැවත පාවලට ගියේ ඊළඟ මැඩවීමට මුල පුරන්නටය. මල්ලි මේ ගොයම් ගස් වල තිබුණු වීයට ඔක්කොම දැන් පාවලට හැලිලා. මේ මැඩවුණු ගොයමට කියන්නේ මැඩුවන් කියලා. මේ වාගේ තියෙන වීයට පාවලට වැටෙන විදියට මැඩුවන් කලකලා කමතෙන් පිටකට දානවා. අර බලන්න අප්පච්චි අතේ තියෙන්නේ මොකක්ද කියලා? ඒකට කියන්නේ දැති ගොයියාව කියලා. ඒකෙන් තමයි මැඩුවන් අවුස්සලා දෙන්නේ. ඒක ලී වලින් හදපු එකක්. රේක්කේ දැකලා තියෙද රේක්කේ? දැකලා තියෙන අර කුණු අදින්න ගල් කැට වැලි කැට එන්නේ නැතුව කොළරඩ ටික විතරක් එන්නේ. ඇද්දට පස්සේ. අන්න ඒ වගේ දැති ගොයියාව කියලා එකක් තියෙනවා. අර දැන් වීයට ටික ගැලවිලා පාවරට වැටිලානේ පැදුරට වැටිලානේ. පිදුරු ටික මැඩුවන් ටික වීයට එන්නේ නැති වෙන්න අර මැඩුවන් ටික විතරක් මෙහෙම අවුස්ස ගන්න පුළුවන් වෙනවා. ඔක අතිනුත් කරන්න පුළුවන්. අතිනුත් කරන අවස්ථා තියෙනවා. අතින් ඇඟිලි වලින් මෙහෙම අවුස්සනවා. මෙහෙම. අවුස්සනකොට වීයට ටික පැදුරට වැටෙනවා. අර මැඩුවන් ටික විතරක් අතට අරගෙන මෙහෙම එළියට වීසි කරලා දානවා. ඒක වී වලින් හදපු එකක් නේද? ඔව්. කරුවක් තියෙන ලීයකින් තමයි පැතිගම හදන්නේ. පළමුවෙනි මැඩුවන් කලාපෑමට කියන්නේ මල් පාවර කරනවා කියලා. එතන පළවෙනියටම පාගපු වීවල තියෙන මැඩුවන් විසිකරන එකට කියන්නේ මල් පාවර කියලා. යසිරු තේජාන් පුතා කැමරා එක ඔන් කරන්න එපා. පුතාට සිග්නල් මදි නිසා පුතා කට් වෙනවනේ. ඒ නිසා කැමරා එක ඔන් කරන්න ඕන නෑ. පුතා අහගෙන ඉන්න. ප්‍රශ්නයක් අහුවොත් උත්තර දෙන්න. ඔන්න ඊළඟ පිටුව පුතේ. ඒ කියන්නේ දැන් වැඩි ඉවරද? නෑ. අප්පච්චිලා ආයෙමත් වට දානවා. ඊට පස්සේ අපි දෙන්නට වැඩ තියෙන්නේ. මොනවද වටේට දාන්නේ? කමත වටේ දී වෙලා විසිරලා තියෙන ගොයම් පාවරට දානවා කියන්නේ වට දානවා කියලා. අම්බරුවන්ට නොපෑගුණු ගොයම දෙවෙනි සැරේ කොළපොක් ගහන කොටයි පෑ වෙන්නේ. ගොයම හොඳින් මැඩ වෙනකොට බැත පාවරට වැටෙනවා. දැන් පගුණම් ගොයක් ගස් වල තිබේ ඊයට එක දෙක ඉතුරු වෙලා තියෙනවා. ඒව ආපහු වට දානවා කියලා ආපහු දමලා පාගනවා. අන්න විලියම් මාම අම්බරුවන් අරගෙන එනවා. ඇයි අම්බරුවන් ඒ පාරෙන්ම ගේන්නේ? එහෙම තමයි මල්ලි. හැම පැත්තෙන්ම හැමතැනින්ම අම්බරුවන් කමතට ගන්නෙ නෑ. අම්බරුවන් කමතට ඇතුළු වන පාරට කියන්නේ මෝල් කඩ කියලානේ. ඔන්න පුතේ අරක තියෙන දැන. අම්බරුවන් කමතට ඇතුළු කරන්නේ පිට කරන්නේ මෝල් කඩ කියන තැනින්. මගේ කෙමිටකෝ සිරිමල්ලයි. මේ තියෙන්නේ. ඔන්න මල්ලි මේ සැරේ නම් ගොම්පස් අල්ලන්නේ නෙමෙයි. හරි දැම්මට පුළුවන්. පුතේ සිරිමල් කොහොමද ගොංකාරයෝ දෙන්න? දාවිත්‍රාලාමි වටපිට බලද්දී සිරිමල් හා අනුරාධ අඬහැර පාන්නට මුද. හෝ අම්මා හෝයා අප්පා ඔයි රයිරේ ඔයි රාමා කොල්ල මැඩපාන් ඔයි රාමෝ කියලා කරක් එලවන්න කරක් දක්වන්න මෙයාලා පටන් ගත්තා. ඔන්න පුතේ කියනවා ඊළඟට අලුත් බහැදට ගිරින්. බිස්ස කියලා කියන්නේ මොකද්ද ටීචර්? දාන්න තැම්පත් කර දැවීමට සකසන විශාල පෙට්ටිය. උප්පිට කියලා කියන්නේ මොකද්ද සනේ? අතට හසු වන තරම් ප්‍රමාණයේ ගොයම් පිට. පිරුවටය කියලා කියන්නේ මොකද්ද චනු? පිරුවටය. පිරිසිදු සුදු රෙද්ද. මහප්පිට කියලා කියන්නේ මොකද්ද කසින්දු? කමතේ තබන මුල්ම උප්පිඩ. ඈඳුත්ත කියලා කියන්නේ මොකද්ද නෙතුමි? එකිනෙකාට ඇඳ හරක්. ගොම් කංගු කියලා කියන්නේ මොකද්ද? යසිරු. කමතේ හරක් ගැට ගහන කණුව. යසිරුම කියන්නේ අඳුරේ කියන්නේ මොකද්ද? අඳුර පානනේ කියන්නේ අර අඳුරය. ආම්බරුවන් දිරිමත් කරන හඬ ගෑම. අම්බරුවන්ට කෑ ගහන්නේ නේද? දිරිමත් කරන්න කතා කරන්නේ ඒක.
මුත්තෙට්ටුව කියන්නේ මොකද්ද? ඒක කියන්න කවුද කිව්වේ නැද්ද? සනේ. කමත් ආහාරය කමත් බත කමත් බත. Galaxy M02 පුතාගේ නම මොකද්ද? ආමුදුරනේ ඔව්. මම කිව්වේ නෑ. බිකුම් කිව්වේ නැහැ. බිකුම් කියන්නේ තහංචි තහනම තහනම. ඔය මේ ගොයම් කැපුවට පස්සේ ගොයම් ගහේ ඉතුරු ටිකට කියන්නේ මොකද්ද බිකුම්? ඉපනල් ඉපනල්ල. මේ කමතේදී වතුර බොන වතුර පුරවල තියෙන භාජනයට මොකද්ද කියන්නේ බිකුම්? කුබල් ගෙඩිය. කුඹාරගේ ගිය. හරි. පස්සේ කියන්නකො බලන්න මේ උදව්වට වැඩ කරලා දෙන්න ආපු කට්ටියට කියන නම මොකද්ද? උදව්වට සහයෝගයට දෙන්න ආපු කට්ටිය. ගෙදර කට්ටිය නෙමෙයි. කුලියට වැඩ කරන්න උදව්වට වැඩ කරලා දෙන්න ආපු කට්ටියට කියන්නේ කමත් භාෂාවෙන් කියන්නේ අතන කියනවා. අත්තම අත්තගනේ අත්තන දාපු කට්ටිය. කමත් භාෂාවේදී කෑම කනවාට කියන වචන දෙකක් කියන්න ඕනේ චනු. කෑම කනවට කියන වචන දෙකක්. කනවා කියන එකට කියන වචන දෙකක් කියන්න. සප්පායම් වෙනවා සාත්තු වෙනවා. සාත්තු වෙනවා සප්පායම් වෙනවා. ඇඹුලට කියන තව නමක් කියන්න ඕන මේ අපේ කවුද සනෙත්. ඇඹුලට කියන තව නමක්. නෙතුමි කියන්නේ ඇඹුලට කියන තව නමක්. බැත බැත නෙමෙයි. බැත කියන්නේ වී වලට. මුත්තට්ටු මුත්තෙට්ටුව. ඇඹුලට කියන තව නමක් තමයි මුත්තෙට්ටුව කියලා කියන්නේ. සේදෑරි කරනවා කියන්නේ මොකද්ද චනු? සේදෑරි කරනවා කියන්නේ චනු සේදෑරි කරනවා කියන්නේ මොකද්ද? අරුත් පැහැදිලි කිරීමේ වචනවල අන්තිම වචනේ පුතේ. සේදෑරි කරන්න. කියන්න. සේදෑරි කරනවා කියන්නේ මොකද්ද? ඉක්මන් කරනවා කියන එක. හරි. දැන් මොනාලගේ ලියන පොත් අරගෙන මොකද නැතිම කිව්වේ? පේපරේ සාකච්ඡා කරන්නේ නැද්ද? අමතක වුණානේ අනිත් අයගේ පේපරේ බලන්න මට. ටික දෙනෙක්ගේ බැලුවේ නෑ නේද? හැමෝගෙම ලකුණු දුන්නේ නෑ නේද? නෑ. මම ඒක ලබන සතියේ දෙන්නම් පුතේ මට අමතක වුණා ඒක ඇත්තටම. හරි පුතේ. දැන් ඔයාලගේ ලියන පොත අරගෙන ලියන පොතේ මාතෘකාවක් දාගන්න නාමපද කියලා. නාමපද. ලියන්න. ලියා ගන්න තරු ලකුණක් දාලා ඡේදයක් විදියට නාමපදයක් යනු යම් කිසි කෙනෙක් කමාවක් දාන්න
සතෙක් නාම පදයක් යනු යම්කිසි කෙනෙක් තමාවක් දාලා සතෙක් කමාවක් දාලා දෙයක් ඊළඟට කමාවක් දාලා ස්ථානයක් ඊළඟට කමාවක් දාලා ස්වභාවයක් ස්වභාවයක් හැඳින්වීමට යොදන පදයි ස්වභාවයක් හැඳින්වීමට යොදන පදයි ඔන්න පුතේ නාම පද කියන්නේ මොනවද කියලා අහුවොත් විභාගෙට ඕක තමයි උත්තරේ හරි නාම පදයක් කියන්නේ මොනවද කියලා අහුවොත් ඕක තමයි උත්තරේ නාම පදයක් කියලා කියන්නේ යම්කිසි කෙනෙක් හැඳින්වීමට යොදන පදවලට නාම පද කියනවා කෙනෙක්ට උදාහරණයක් කියන්නකෝ යතීෂ කෙනෙක් හඳුන්වන්න උදාහරණයක් අම්මා තාත්තා සතෙක් එහෙම බෑද? බෑ මට උඩ කෙනෙක්ට උදාහරණ පුද්ගලයෙක්ට අයියා. අම්මා තාත්තා අයියා අක්කා තව ගුරුතුමා පොලිස් නිලධාරීතුමා වෛද්‍යවරයා ඕන කෙනෙක් ඊළඟට කල්පි නම් කියන්නත් පුළුවන් චනුත් කියන්නෙත් කෙනෙක් සනෙත් කියන්නෙත් කෙනෙක් යතීෂ කියන්නෙත් කෙනෙක් යසිරු කියන්නෙත් කෙනෙක් ඕන නමක් කියන්නත් පුළුවන් කෙනෙක්ට උදාහරණ ආමුදුරුව කියලා කියන්නත් පුළුවන් ඒත් කෙනෙක් හරි එහෙනම් ඔන්න කෙනෙක් කියන්නේ ඒ නම ඔක්කොම නාම පද පුතේ කෙනෙක් හැඳින්වීමට යොදන අම්මා තාත්තා කියන්නේ නාම පද අම්මා කියන්නේ නාම පදයක් ඊළඟට ආමුදුරුව කියලා කියන්නේ නාම පදයක් ඊළඟට වෛද්‍යවරයා කියලා කියන්නේ නාම පදයක් එතකොට කෙනෙක් හඳුන්වන්න යොදන ඕනෑම පදයක් නාම පදයක් තව තියෙනවා සතෙක්ට මොනවද උදාහරණ සත්තුන්ට බල්ලා පූසා හාවා ගිරවා මැස්සා මාළුවා සිංහනාරිය. අන්න එහෙම සත්තු හඳුන්වන්න යොදන පද මොනවද ඒවට කියන්නේ නාම පද කියලා සතුන් හැඳින්වීම සඳහා යොදන මාළුවා පූසා ගිරවා ඒ ඔක්කොම මොනවද නාම පද දෙයක් හඳුන්වන්න යොදන පද මොනවද දේවල් මොනවද දේවල් පණ නැති දේවල් නේද අප්‍රාණවාචී ඒවා දේවල් කියන්නේ බංගුව. බංගුව පෑන පැන්සල සීනි විස්කෝතු හාල් පරිප්පු ඒ දේවල් ඒව මොන පදද එහෙනම් හාල් කියලා කියන්නේ මොන පදයක්ද නාම පදයක් හාල් කියලා කියන්නේ නාම පදයක් පුටුව කියලා කියන්නේ නාම පදයක් පණ නැති දේවල්නේ දෙයක් කියලා කියන්නේ පුතේ පණ නැති ඒවා හරි ස්ථානය හඳුන්වන්න විතර පද ස්ථානයක් කියන්නේ මොකද්ද මාත්‍ර ගාල හම්බන්තොට නුගේගොඩ ඒවත් ස්ථාන පොලිසිය පාසල දුම්රිය ස්ථානය ගෙදර පන්සල පන්තිය ඒවත් ස්ථාන රෝහල ඔව් ඒව ස්ථාන එහෙනම් රෝහල කියන්නේ මොන පදයක්ද නාම පදයක් පොලිසිය කියන්නේ නාම පදයක් ඒ හැම එකම නාම පද ස්වභාවයක් කියන්නේ මොකද්ද පුතේ ස්වභාවයක් හඳුන්වන්න යොදන පදත් නාම පද මොකද්ද වැස්ස. වැස්ස ඔව් වැස්ස කියන්නේ ස්වභාවයක් අව්ව අවුව තව ඊට වඩා කරගෙන ඔකට රස්නේ කිව්වනම් රස්නේ කියන්නේ ස්වභාවයක් සීතලයි කියන්නේ ස්වභාවයක් ඊළඟට සුළඟ ඔව් ඊළඟට පුතේ තව මොනවද කියනවා කරුණාවන්තයි කියලා කියනවා නම් කවුරු හරි අපි කියනවා අම්මා කරුණාවන්තයි කියලා අම්මාගේ කරුණාවන්තයි කියන්නේ එතකොට මොකද්ද ස්වභාවය නපුරුයි කියන්නේ කෙනෙකුගේ තියෙන ස්වභාවයක් නපුරුයි කියන එක අන්න ඒක තමයි ස්වභාවයන් ඒ පද එතකොට කරුණාවන්තයි කියන්නේ නාම පදයක් හරි ඉතින් ඔන්න ඕම හඳුන්වන්න යොදන පද තමයි නාම පද කියලා කියන්නේ දැන් අපි ඒක ලියා ගත්තා
හරි. ඊළඟට ලියන්න තරු ලකුණක් දාලා නාම පදවල ප්‍රමාණය අනුව ඒක වචන හා බහු වචන ලෙස බෙදීමක් ඇත. නාම පදවල ප්‍රමාණය අනුව ඒක වචන හා බහු වචන ලෙස බෙදීමක් ඇත. ඔන්න පුතේ නාම පදවල ප්‍රමාණය අනුව ඒක වචන හා බහු වචන ලෙස බෙදීමක් ඇත කියලා ලියා ගන්න. නාම පදවල ප්‍රමාණය අනුව ඒක වචන හා බහු වචන ලෙස බෙදීමක් ඇත. දැන් ඉතින් ඔය කිව්ව කාරණාව මෙතන ඉන්න ඔක්කොම දන්නවා. මව කිව්වන් එක්කෙනයි, මව්වරු කිව්වන් ගොඩයි. එතකොට ගස කිව්වන් ඒක වචනයි නේ? ගස් කිව්වන් බහු වචනයි. එතකොට ගස් දෙක කිව්වන් ඒක වචනයිද බහු වචනයිද චලු? ගස් දෙක කිව්වම බහුවචන. බහු වචනයි එකකට වඩා වැඩි නම් බහු වචනයි නේද? ඒක වචන බහු වචන ભેදය. පුතේ ඔය ඒක වචන බහු වචන හඳුනා ගන්න විදිය මේ අච්චි පොතේ අපිට පෙන්වන්න දීලා කියනවා එක එක විදිය. බලන්නකෝ. මොන්න ඒවා හදාගන්න විදිය. ඔන්න ක්‍රම ගණනාවක් මේ වගුවල දාලා තියෙනවා. ක්‍රම 8ක් තියෙනවා පුතේ. හොඳේ? මේ ක්‍රම 8ෙන් මම බලන්න පළවෙනි ක්‍රමය අම්මා කියනකට ලායන්න එකතු කරාම අම්මලා. එහෙම කරාම අන්න ඒ ක්‍රමයටත් බහු වචන වෙනවා. මාමා මාමලා, අයියා අයියලා. හොඳේ? ඊළඟට පුතා පුතු කියලා. මේ ලා කියන දාලා එක ක්‍රමයක් තියෙනවා බහු වචනකට. අන්න ඔය වගේ කරනවා. ඊළඟට බලන්නකෝ. කුඹුර දෙවෙනි ක්‍රමය. කුඹුර කුඹුරු, යතුරු යතුරු, පැදුර පැදුරු. නේද? රූ කියන ඉවර කරලා තොන්න බහු වචන කරලා කියනවා. තව ක්‍රමයක් තියෙනවා මේ කමත කමත්. අන්තිම අකුර හල් කරලා. බොයම බොයම, බුලත බුලත්, සිරිත සිරිත් කියලා අන්තිම අකුර හල් කරලා තොන්න බහු වචන කරලා තියෙනවා. යතීෂ ඕනෑවට නෑ. ඔන්ලයින් තමයි. හැබැයි පන්ති කාමරේ ඉන්න ක්‍රමයටම ඉන්න ඕන පුතේ. ඊළඟට බලමු අටේ චාරිත්‍ර යන්ත්‍රය යන්ත්‍ර පිරුවටය පිරුවට එහෙමත් බහු වචන කරලා කියනවා. ඊළඟට පස්වෙනි ක්‍රමේ කුල්ල කුළු. හයවෙනි ක්‍රමේ වල වල වල්. ඔන්න පුතේ වල් කියලා අන්තිමටත් දාලා බහු වචන කරලා දෙනවා. වල් කියලා දාලා දොර දොර වල් කඩවල් ලිඳ ලිඳ වල් ඒ විදියට. ඊළඟට හත්වෙනි ක්‍රමේ අඩුක්කුව අඩුක්කු කඩාඩුව කඩාඩු. ඊළඟට අටවෙනි ක්‍රමේ අම්බරුවා අම්බරුවෝ මදුරුවා මදුරුවෝ කියලා ගොවියා ගොවියෝ හරකානම් හරක්. ඊළඟට අන්නේ විදිහට ඕ කියලා අවසන් කරලා බහු වචන කරලා තියෙනවා. හරි. දැන් ඔයාලා උදාහරණ කියලා ඔතෙන්ට ලියාගන්න මෙහෙට. අන්න උදාහරණ මව මව්වරු හාමුදුරුවනේ ඔව්නේ හල් නකුරෙන් ඉවර වෙන්න බැරිද? හල් අකුරෙන් හැවෙන විදිහ අර පොතේ තිබ්බ මොනවාද පුතේ? හල් නයන්නේ ඔව් ඉවර වෙන්න බැරිද බහු වචන වෙන ඒවා? කොහොමද? මොකද්ද වචනේ? බල්ලා බල්ලන්. ඔව් එහෙම පුළුවන්. එතකොට පුතේ ඒක උක්ත අනුක්ත කියන ભેදයක් තියෙනවානේ. දැන් බල්ලා කියන එක මේක ලියා ගන්න මම ඔබ කියන්න. මේක ලියා ගන්නකොට මේ වැඩියට කරන්න උදාහරණයක් කියලා මව මව්වරු තාත්තා තාත්තලා බල්ලා කියන එක ලියා ගන්න බල්ලා බල්ලෝ.
කොහොම ලියාගන්න බල්ලා බල්ලෝ. ඔය තුන ලියාගත්තා ඇති උදාහරණයක්. අනේ ඒක වචනයි මේ තුන ඒකෙම බහුවචන තුන. ලියාගත්තද? දැන් පුතේ මේ අපේ මේ කවුද මෙතුමිය අහපු ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ තමයි හල් නයන්නේ බහුවචන වෙන්න බැරිද? බල්ලාගෙන්ගේ මං කෝ බහුවචන පදය බල්ලාගෙන්ගේ බහුවචන පදේ මං කිව්ව බල්ලෝනේ. බල්ලෝ. මෙතුමිය අහුවා මේක බල්ලන් වෙලා බහුවචනේ වෙන්න බැරිද කියලා. බල්ලන් කියන බහුවචනේ කරන්න කියලා කිව්වා. ඔව් අල්ප බවන්න පුළුවන් මොකද චනුත් කරන්නේ ඔය. චනුත් එනවා. හරි. බල්ලා බල්ලෝ කියලා බහුවචනය වෙනවා. බල්ලන් කියලා බහුවචනය වෙනවා. ඔයාලා අහලා තියෙනවනේ අර උක්ත අනුක්ත ભેදය කියලා නාම පදවල. මොකටද අපිට උක්ත අනුක්ත ભેදය ඕන වෙන්නේ? උක්ත අනුක්ත ભેදය ඕන වෙන්නේ වාක්‍ය නිර්මාණයේදී. වාක්‍යයක් නිර්මාණය කරනකොට හිතන්නකෝ ඔන්න මව්වරු දරුවන් නලවති. ඔන්න මම කියන වාක්‍යයක්. මව්වරු දරුවන් නලවති කියන වාක්‍යයක් මම නියුවා. මේ වාක්‍යයේ උක්තය තමයි පුතේ පත්තු තමයි මව්වරු. යා පත්තු. ඊළඟ මේ වාක්‍යයේ කර්ම පදය තමයි පුතේ දරුවන් කියන්නේ. කර්මය ගන්නව මේ වෙනවම මම නිකන් මේ කියන්නේ නලපති කියලා කියන්නේ පුතේ මේ වාක්‍යයේ ක්‍රියාපදය. දැන් මම මේ පාඩම කරනවනේ මම මේ දැන් අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්නේ. පුතේ මෙතන මව්වොත් කියන්නේ ඒක වචනද බහුවචනද? බහුවචන. දරුවන් කියන්නේ ඒක වචනද බහුවචනද? බහුවචන. හැබැයි වාක්‍යයක සත්තු උක්ත වෙන්න ඕන කියන එක අහලා තියෙද නැද්ද? උක්ත. අහලා තියෙනවා වාක්‍යයක කර්මයෙන් මොකක්ද වෙන්න ඕනද? අනුක්ත වෙන්න ඕන. අනුක්ත. එතකොට නාම පදවල තියෙනවා පුතේ බෙදීමක් උක්ත සහ අනුක්ත කියලා. උක්ත කියලා කියන්නේ පුතේ මෙන්න මේ විදියට ඉවර වෙන ඒවා මව්වරු මව්වරු කියන එක අල් නෑන්නේ ඉවර කරනවා නම් මෙහෙම මව්වරුන් බහුවචනයි තමයි. හැබැයි හල් නෑන්නේ බහුවචන ඉවර වෙනවා නම් ඒවා අනුක්ත නාම පද. ඒවා අනුක්ත නාම පද වෙනවා. ඒවා දැන් මෙතන මේ වාක්‍යය මෙහෙම කියන්න බෑ පුතේ. මව්වරුන් දරුවෝ නලවති කියලා ලියනවා නම් වැරදි. අපි ලියනවා මෙහෙම මව්වරුන් දරුවෝ නලවති. ඇයි වැරද්ද? කර්මය අවදාවත් දරුවෝ කියලා උත්පේන කියන්න බෑ. ඒක දරුවන් විදියට අනුත්ත වෙන්න ඕන. කල් නයන්නේ කර්මපදේ බහුවචන නම් අනුත්ත වෙන්න ඕන. හරි. මම මේ දිනුවක තේරිච්ච කට්ටිය පොඩ්ඩක් අතුස්සන අවංකව. මම මේ කිව්වෙක තේරුණා නම් තේරිච්ච කට්ටිය අතුස්සන බොරු කරන්න බෑ ඇත්තම කියන්නේ. කතරු උක්ත වෙන්න ඕන, වර්මයේ අනුක්ත වෙන්න ඕන. කල් නයන්නේ ඉවර වෙනවා කියලා කියන්නේ බහුවචන නාම පදයක් කියව මේ අනුක්තයි. තේරුණානේ? ප්‍රශ්නයක් නැහැනේ. හරි මං කිව්වේ තේරුනේ නැහැ කියලා. මොකද බය වෙන්න එපා තේරුනේ නැත්නම් මේ පාඩම නෙමෙයි අද තියෙන්නේ. මේ පාඩම කරන දවසට මම ඔයාලට මේක හොඳට පැහැදිලිව කියලා දෙනවා. හරි. නැත්නම් මේ නැතුණි අහපු ප්‍රශ්නෙට පල්නයන්ගෙන් ඉවර කරලත් බහුවචන ලියන්න පුළුවන්. හැබැයි අපි භාවිත කරනකොට පුතේ පල්නයන්ගෙන් ඉවර වෙන ඒවා අනුක්ත නාම පද නිසා ඒකම ලිව්වේ නැහැ. හැබැයි ප්‍රශ්නෙට ඔව් එහෙමත් බහුවචන ලියන්න පුළුවන්. පැහැදිලිද නැතුණි? ඔව් හාමුදුරුවනේ. හරි. ඊළඟට දැන් මේ නාම පදවල අපි ලිව්වා වචන ભેදය ගැන. ඒක වචන බහුවචන ભેදය ගැන.
ඊළඟට තියෙනවා මේ නාම පදවල පුරුෂ වේද. හරි. ලියා ගන්න තරු ලකුණක් බලලා නාම පදවල පුරුෂ ભેදයක්ද ඇත. නාම පදවල පුරුෂ ભેදයක්ද ඇත. නාම පදවල පුරුෂ ભેදයක්ද ඇත. එතෙන්ටම ලියන්න සිංහල භාෂාවේ පුරුෂ තුනකි. සිංහල භාෂාවේ පුරුෂ තුනකි. පසින් ලියන්නේ නැද්ද? සිංහල භාෂාවේ පුරුෂ තුනකි. එනම් එතනම ලියන්න දැන් වෙන පාට පැනයක් භාවිතා කරලා මේ තුන ලියන්න එනම් කියලා ලියලා ඔන්න වෙන පාට පැනකින් ලියන්න ප්‍රථම පුරුෂය මධ්‍යම පුරුෂය කමාවද ලියන්න ඔයාලා වෙන පාට පැනකින් ප්‍රථම පුරුෂය කමාවක් මධ්‍යම පුරුෂය කමාවක් දාලා උත්තම පුරුෂය යනු වෙඩි ප්‍රථම පුරුෂය කමාවක් මධ්‍යම පුරුෂය කමාවක් උත්තම පුරුෂය යනු වෙඩි. හරි. ඒ විදිහට ලියාගෙන ප්‍රථම පුරුෂය ක්‍රමාවක් මධ්‍යම පුරුෂය ක්‍රමාවක් උත්තම පුරුෂය යනු වෙවි කියලා ලියාගෙන මෙන්න මේ වගුව මේ විදිහටම ගහ ගන්න ඔයාලා. තමන්ගේ ලියන පොතේ මේ වගුව මේ විදිහටම ගහ ගන්න ඕන. එතනින් මේ ඉරක් තියෙන්නේ මම උඩ වෙන කරේ. මේ වගුව මේ විදිහට ගහනවා. අච්චු පොතේ තියෙනවා පුතේ ඔයාලගේ අච්චු පොතේ කොහොම බලන්න අමාරු වෙනම් බෝඩ් එකේ අච්චු පොතේ බලාගෙන ලියන්න 40 පිටුවේ යටම තියෙනවා ඔය වගුව ඔය විදිහට ලස්සනට ලියන්න ඕන කලබලෙට කවුරුවත් ඇදට ගහන්න එපා පැන්සලෙන් නිකන් ඉරි අඩි රූල තියලා ලස්සනට ලියන්න ඕන තමන් කරන වැඩේ බොහොම ලස්සනට නෝට් එක ලියා ගන්න ඕන
හරි. ලියාගත්තද? තම ලියනවද? තාම ලියන අය පොඩ්ඩක් අත උස්සලා පෙන්නන්න. හරි. ලියන්න පුතේ.
තවමත් ලියන කට්ටිය අත උස්සන්න. හරිනේ ලියාගත්ත නේද? එන්න කැම්බොන් කරන්න හැමෝම යසිරු විතරක් ඔවුලක් නෑ අනිත් අය ඔන් කරන්න. හරි. පුතේ ඔන්න ඒ වචන බහු වචන වේදිය. මම කියන එකේ බහු වචනේ අපි. නේ මේ ප්‍රථම පුරුෂ උත්තම පුරුෂ මධ්‍යම පුරුෂනේ. පුරුෂ තුනට අදාළව නාම පද ටික. දැන් මේක මේ විදිහටම පාඩම් තියෙනවා. මේ විදිහටම පාඩම් ඕනේ. ඔයාලකින් අහුවොත් ඔව්ව කියන්නේ මොන පුරුෂද කියලා ඔයාලට කියන්න පුළුවන් වෙන්න ඕන ප්‍රථම පුරුෂයයි කියලා. මම කියන්නේ උත්තම පුරුෂයයි කියන එක මතක තියෙන්න ඕන. නුඹ කියන්නේ මධ්‍යම පුරුෂයයි කියන එක මතක තියෙන්නට ඕන. මේ මධ්‍යම පුරුෂයකටම තව ලියා ගන්න පුතේ ඔයා කියන එකත් මධ්‍යම පුරුෂයයි. ඔයා ඔබ කියන එකත් ලියා ගන්න. ඔයා ඔබ මධ්‍යම පුරුෂ එක වචනයි. එතකොට පුතේ දැන් සිංහල භාෂාවේ තව නාමපද තියෙනවනේ. දැන් මේ අම්මා, කෙවිලිය, අම්බරුවා, කුරුල්ලා ඒ වගේ ගුරුතුමා කියලා තියෙනවා, වෛද්‍යවරයා කියලා තියෙනවා. හොඳට මතක තියාගන්න සිංහල භාෂාවේ ඒ සියලුම නාමපද අනිත් ඒවා ප්‍රථම පුරුෂයි. සිංහල භාෂාවේ අනිත් සියලුම නාමපද ප්‍රථම පුරුෂයි. ඒක මතක තියාගන්න. හරි. නෙතුමි. අම්මා කියන්නේ මොන පුරුෂ නාමපදයක්ද දු? ප්‍රථම පුරුෂ. ඔව් අම්මා කියන්නේ ප්‍රථම පුරුෂයයි. ඔන්න සිංහල භාෂාවේ පුරුෂ තුනක් තියෙනවා. ප්‍රථම පුරුෂයි, මධ්‍යම පුරුෂයි, උත්තම පුරුෂයි කියලා. මේ පුරුෂ තුනට සියලුම නාමපද දාන්න ඔයාලට පුළුවන් වෙන්න ඕන. සිංහල භාෂාවේ සියලුම නාමපද මේ පුරුෂ තුනට වෙන් කරන්න පුළුවන් කියලා හිතන කට්ටිය අත උස්සන්න ප්‍රශ්නයක් නැතුව. සිංහල භාෂාවේ සියලුම නාමපද මේ පුරුෂ තුනට දාන්න පුළුවන් කියලා හිතන කට්ටිය අත උස්සන්න. පුළුවන්. හරි. දන්නේ නැති නාමපදයක් තියෙද මේ මොන පුරුෂයකටද අයිති කියලා දන්නේ නැති. පසිදු ඕනම නාමපදයක් මේ පුරුෂ තුනෙන් එහෙකට දාලා පෙන්නන්න පුළුවන් ද නිවැරදිව? පුළුවන් නම් අත උස්සන්න. සිංහල භාෂාවේ පුතේ මෙතන නැති අනිත් සියලුම නාමපද ප්‍රථම පුරුෂයි. අනිත් බල්ලා කියන්නේ මොන පුරුෂද? ප්‍රථම පුරුෂයි. පූසා කියන්නේ ප්‍රථම පුරුෂයි. වෛද්‍යවරයා කියන්නේ ප්‍රථම පුරුෂයි. උත්තම පුරුෂට එන්නේ මමයි අපි විතරයි. මම අපි මා අප. මධ්‍යම පුරුෂට නුඹ තෝ තෝපි තමන් ඉදිරියේ ඉන්න කෙනෙක්ට නුඹ තෝ තෝපි උඹලා නුඹලා ඔයාලා ඒව මධ්‍යම පුරුෂයි. අනිත් ඔක්කොම ඒවා ප්‍රථම පුරුෂයි. ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග අර අප්‍රාණවාචී ඒවා නපුංසක ලිංග ඒවා ඔක්කොම ප්‍රථම පුරුෂයි. දැන් පුළුවන් ද සිංහල භාෂාවේ ඕනම නාමපදයක් ඔය පුරුෂ තුනට දාන්න පුළුවන්ද බැරිද? පුළුවන් කට්ටිය අහස්සන්. අනිත් ඔක්කොම නාමපද එහෙනම් මොන පුරුෂද? ප්‍රථම පුරුෂයි. සනෙත් ඔබ කියන එක මොන පුරුෂද පුතේ සනෙත්? ඔබ කියන එක මධ්‍යම පුරුෂ. මධ්‍යම පුරුෂයි. හරි. හරි පුතේ. දැන් ඔයාලා මෙතෙන්ට එනක මේ පාඩමේ අවබෝධය අභ්‍යාසය කරන්න ඕන. හරිද? ඔන්න මේ පාඩමේ අවබෝධයට උත්තර ලියලා ගෲප් එකට දාන්න ඕන. මෙන්න මේ ටික. අවබෝධය.
ඊළඟට එතන ලිඛිත අභ්‍යාසයත් ගෲප් එකට දාන්න ඕන කරලා. ඊළඟට පුතේ නාමපද ලියපු නෝට් එකේ මේ ලිඛිත අභ්‍යාසදී මේ ලිඛිත අභ්‍යාසයයි ඊළඟට දැන් කරේ අපි පුරුෂ ભેදයනේ. එතන ලිඛිත අභ්‍යාසයයි. මෙන්න මේ පෙන්නන එක රවුන්ඩ් තියෙන්නේ. මෙන්න මේකයි. කරලා ගෲප් එකට දාන්න ඕන. නාමපදවල එතන ඉඳන් කොටස මම ඊළඟ දවසේ කරනවා.